කොහොමද ළමයි? ඔන්න ඉතින් මං අද ආවේ A-level වලට BC කරන නංගිලා මල්ලිලාගේ පළවෙනි පාඩම වෙන ප්‍රාග් බෞද්ධ හා බුද්ධ කාලීන ආගමික සමාජික දේශපාලනික හා ආර්ථික පසුබිම කියන මේ පළවෙනි පාඩම පිළිබඳව සාකච්ඡා කරන්න. පළවෙනි පාඩම කිව්වට පාඩමම අද සාකච්ඡා කරන්න බැරි වෙයි. ඒත් අපි මේ පාඩමට යන්න කලින් අපිට ඉගෙන ගන්න පොඩි කරුණක් තියෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ ಭಾರತේ පහළ වෙන්න කලින් ඒ ಭಾರತයේ ඓතිහාසික පසුබිම කොයි වගේද තිබුණේ කියලා කතා කරන්න ඕන. ඉතින් ඔන්න ඔයාලගේ පළවෙනි පාඩම යටතේ තියෙන අනුමාතෘකාවක් විදිහට මම කතා කරන්න හදන්නේ ප්‍රාග් බෞද්ධ ಭಾರತයේ ඓතිහාසික පසුබිම පිළිබඳව. අපි බලමු මොකද්ද මේ ප්‍රාග් බෞද්ධ ಭಾರතය කියලා කියන්නේ කියලා. ප්‍රාග් බෞද්ධ යුගය කියලා කියන්නේ බුදුදහම ඇතිවීමට කලින් තිබුණු යුගය. එහෙමත් නැත්නම් ඉන්දියාවේ බුදුදහම ඇති වෙන්න කලින් පැවතිච්ච සමාජය තමයි ප්‍රාග් බෞද්ධ යුගය කියලා අපි හඳුන්වන්නේ. මෙන්න මේ යුගය ගැන කතා කරද්දී අපිට මේ යුගයේ සංස්කෘතික කණ්ඩායම් 4ක් හඳුනා ගන්න පුළුවන්. ඒ තමයි වෛදික, බ්‍රාහ්මණ, ආරණ්‍යක හා උපනිෂද් ලෙස. මොනවාද සංස්කෘතිකාංග 4? වෛදික යුගය, බ්‍රාහ්මණ යුගය, ආරණ්‍යක යුගය සහ උපනිෂද් යුගය කියලා අපිට සංස්කෘතිකාංග 4ක් අඳුන ගන්න පුළුවන්. ඒකිනුත් ඔන්න මම දැන් කතා කරන්න යන්නේ වෛදික යුගය ගැන. වෛදික යුගය කියලා කියන්නේ ස්වභාවික වස්තුන් දේවත්වයෙහිලා සලකපු අවධියක් විදිහට අපිට මේ වෛදික යුගය හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි අවට තියෙන මේ ගස්වැල් පරිසරය ඊට පස්සේ ඉර හඳ තාරකා මේ හැම ස්වභාවික සම්පතකටම අරක්ගත් දෙවි කෙනෙක් ඉන්නවා. ඒ දෙවියන්ට අපි වැඳුම් පිදුම් කරන්න ඕනි කියලා මිනිස්සු විශ්වාස කරපු යුගයට අපි කියනවා වෛදික යුගය කියලා. මෙන්න මේ වෛදික යුගය පිළිබඳව අපිට තොරතුරු අනාවරණය කරගන්න පුළුවන් වේද ග්‍රන්ථ 4ක් තියෙනවා. දැන් ඔයාලා බලනවා ඇති මොනවාද මේ වේද ග්‍රන්ථ කියන්නේ කියලා නේද? වේද ග්‍රන්ථ කියලා කියන්නේ හින්දු ආගමේ පැරණිම සංස්කෘතික ග්‍රන්ථවලට තමයි අපි කියන්නේ වේද ග්‍රන්ථ කියලා. මේවා හින්දු ධර්මයේ පැරණිම පූජනීයම ග්‍රන්ථ විදිහට සලකනවා. එතකොට මේ වේද ග්‍රන්ථ 4ක් තියෙනවා අපිට මේ වෛදික යුගයේ පිළිබඳව තොරතුරු හඳුනා ගන්න පුළුවන්. ඒවා තමයි ඍග්වේදය, යජුර්වේදය, සාමවේදය සහ අතර්වණ වේදය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ වේද ග්‍රන්ථවල තියෙන කරුණු වලට අනුව ජීවත් වෙමින් ඊටමත් නොදියුණු පිළිවෙත් අනුගමනය කරපු මිනිස්සු ඉඳපු අවධියට අපි කියනවා වෛදික යුගය කියලා. උදාහරණයක් විදිහට මේ ඍග්වේදයේ සඳහන් වෙන්නේ දෙවි දේවතාවුන් සතුටු කිරීමට අවශ්‍ය ශ්ලෝක. යජුර්වේදයේ දෙවි දේවතාවුන්ට ස්තුති කිරීම පිළිබඳව සඳහන් වෙනවා. ගීතිකා ගායනා කරලා පූජා පැවැත්වීමේ ක්‍රම පිළිබඳව සාමවේදයේ අන්තර්ගත වෙනවා. ඒ වගේම තමයි යක්ෂ, ප්‍රේත, භූත ආදී අමනුෂ්‍යයින්ට වන මන්ත්‍ර සඳහන් වෙනවා අතර්වණ වේදයේ. මෙන්න මේ කියන වේද ග්‍රන්ථවලට අනුව ජීවත් වෙච්ච වෛදිකයෝ ඊටමත් නොදියුණු පිළිවෙතක් තමයි අනුගමනය කරේ. ඒ වගේම තමයි මේ කාලේ ජීවත් වෙච්ච අය තමන් සහ තමන් අවට පරිසරය පිළිබඳව ලොකු බියකින් හා සැකයකින් තමයි ජීවත් වුණේ. චන්ද්‍රයා, සූර්යයා, අග්නි, මාරුත්, මේඝ ඒ වගේම ගස් ගල් ඇල දොළ පර්වත ආදියට අධිපති දෙවිවරු ඉන්නවා කියලා විශ්වාස කරමින් ඒවට බියමුසු ගෞරවයෙන් ක්‍රියා කරපු යුගයට අපි කියනවා වෛදික යුගය කියලා. එතකොට ඒ යුගයේ ජීවත් වෙච්ච මිනිස්සු වහින වැසි, හමන සුළඟ, ගලන ගඟ, දැවෙන ගින්න ආදි විදිහට මේ සියල්ලටම අදෘශ්‍යමාන දෙවිවරු ඉන්නවා. ඒ අදෘශ්‍යමාන දෙවිවරුන්ගේ මෙහෙයවීමෙන් තමයි මේ හැමදේම ක්‍රියාත්මක වෙන්නේ කියලා අහේතුක විශ්වාසයක පසුවෙච්ච උදවිය තමයි මේ වෛදික යුගයේ හිටියේ. ඒ අනුව මේ විදිහට ගත්තම මේ වෛදික යුගය කියලා කියන්නේ බොහෝ දෙවිවරු පිළිබඳව විශ්වාස කරපු අවධියක්. අපි ඒ නිසා මේ යුගය හඳුන්වනවා බහුදේවවාදී
යුගය කියලාත්. මොකක් කියලාද? බහුදේවවාදී යුගය කියලාත් ඔන්න වෛදික යුගය හඳුන්වනවා. ඒ වගේම තමයි මේ විදිහට නොයෙක් දෙවිවරු ඇදහුව නිසා මේ දෙවිවරු විශේෂයෙන්ම වර්ග 3කට බෙදලා දක්වලා තියෙනවා. පළවෙනි එක තමයි ආකාශස්ත දෙවිවරු. ආකාශස්ත දෙවිවරු කියලා කියන්නේ මේ ඉහළ තලයේ, ඒ කියන්නේ පොළව සහ මධ්‍ය කොටසට ඉහළ තලයේ තියෙන ස්වභාවික වස්තුන් දෙවිවරු විදිහට සලකලා ඒක හඳුන්වලා තියෙනවා ආකාශස්ත දෙවිවරු කියලා. උදාහරණ විදියට ඒකට අයිති වෙන දෙවිවරු විදියට හිරු, සඳු, තාරකා, වලාකුළු කියන මේ ස්වභාවික වස්තුන් වලට අධිපතිත්වයේ ගත දෙවිවරු ආකාශස්ත දෙවිවරු කියලා හඳුන්වලා තියෙනවා. ඒ වගේම තමයි මේ පොළවේ, අපි මේ ඉන්න පොළවේ භූමියේ තියෙන ගින්න, ජලය, පර්වත, ගස්, ගල් ආදී ස්වභාවික වස්තුන් වලට අධිපතිත්වයේ ගත දෙවිවරු භූමස්ත දෙවිවරු කියලා තමයි හඳුන්වලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි, මේ අහස සහ පොළව දෙකටම මැද කොටසේ තියෙන වැස්ස, සුළඟ, විදුලිය වගේ ස්වභාවික විපර්යාසයන් වලට අධිපතිත්වයේ ගත දෙවිවරු හඳුන්වලා තියෙනවා අන්තරීක්ෂ දෙවිවරු කියලා. හරි, වෛදික යුගය පිළිබඳව කතා කරන්න තියෙන්නේ අපිට ඔන්න ඔය ටික තමයි. ඉතින් ඊට පස්සේ මේ වෛදික යුගයෙන් පස්සේ එළඹෙන යුගය අපි හඳුන්වනවා බ්‍රාහ්මණ යුගය කියලා. ඒ කියන්නේ අර ප්‍රාග් ಭಾರತೀಯ ඓතිහාසික පසුබිමේ දෙවැනි යුගය බ්‍රාහ්මණ යුගයේ විදිහට අපි හඳුන්වනවා. මේ බ්‍රාහ්මණ යුගය ගැන නම් ඔයාලා දැනටමත් කරුණු දන්නවා ඇති යම් කරුණු ප්‍රමාණයක්. ඉතින් බ්‍රාහ්මණ යුගය කියලා කියන්නේ වෛදික යුගයෙන් පස්සේ එළඹෙන යුගය. ඒ වගේම තමයි මේ කාලයේ මේ යුගයේදී ආගමික කටයුතු මෙහෙයවමින් කටයුතු කරලා තියෙන්නේ බ්‍රාහ්මණයෝ විසින්. වෛදික යුගයේ තිබිච්ච අර බහුදේවවාදී ඉගැන්වීම් ක්‍රමයට එරෙහිව කරුණු දක්වමින් මේගොල්ලෝ කරපු විශේෂම දේ තමයි ලෝකය සහ සත්වයා මවන ලද්දේ එකම දෙවි කෙනෙක් බවත්. ඒ කියන්නේ දැන් වෛදික යුගයේ මිනිස්සු කිව්වේ ඒ යුගයේ බහුදේවවාදී යුගයක්. ඒ කියන්නේ දෙවිවරු ගොඩාක් ප්‍රමාණයක්, බොහෝ දෙවිවරු ප්‍රමාණයක් ඇදහුව නිසා අපි ඒ යුගයට කිව්ව බහුදේවවාදී යුගය කියලා. හැබැයි බ්‍රාහ්මණ යුගයටදී ඔන්නේ බහුදේවවාදී ආකල්ප ඔක්කොම ටික බැහැර කරලා බ්‍රාහ්මණයා විසින් කියනවා මේ ලෝකයේ මවලා තියෙන්නේ, ලෝකයේ සහ සත්වයා මවලා තියෙන්නේ එකම එක දෙවි කෙනෙක් කියලා. ඒ තමයි බල සම්පන්න එකම දෙවියා තමයි මහා බ්‍රහ්මයා කියලාත් ඔන්න බ්‍රාහ්මණයෝ දක්වලා තියෙනවා. ලෝකයේ මැව්වේ එකම දෙවි කෙනෙක් නිසා ඔන්න මහා බ්‍රහ්මයා හඳුන්වන්න තව නම් කිහිපයක්ම භාවිත කරලා තියෙනවා. ඒවා තමයි සර්ව බලධාරී, සර්ව ව්‍යාපී, සර්වදර්ශී, සර්වඥ කියන නම් වලිනුත් ඔන්න මහා බ්‍රහ්ම ඔන්න මහා බ්‍රහ්මයා හඳුන්වලා තියෙනවා. ඒ වගේම තමයි මේ මහා බ්‍රහ්මයා විසින් මේ ලෝකය මැව්වා කියන පිළිගැනීම නිසාම ඔහුට අවනතව ක්‍රියා කරන්න ඕනි කියලා පිළිගැනීමක් මේ බ්‍රාහ්මණ යුගයේදී තිබිලා තියෙනවා. ඒ වගේම බ්‍රාහ්මණයව මහා බ්‍රහ්මයාව සතුටු කරන්න යාග කරන්න ඕනි, මිනිසුන් මරලා යාග කරන්න ඕනි කියලා ඒ කාලේ සිරිතක් තිබිලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, අශ්වයන්, එළුවන්, ගවයන් වගේ සත්තු මරලා ගින්නට දාලා යාග කිරීමෙන් විමුක්තිය පැතීමකුත් මෙන්න මේ බ්‍රාහ්මණ යුගයේදී සිද්ධ වෙලා තියෙනවා. එතකොට මේ බ්‍රාහ්මණ යුගය ගැන කතා කරද්දී බ්‍රාහ්මණයන්ගේ විවිධ ඉගැන්වීම් වර්ග තිබිලා තියෙනවා. විශේෂයෙන්ම නිර්මාණවාදය, වර්ණ ධර්ම, ස්වධර්ම, යාගය, ආපත් ධර්ම වගේ ඉගැන්වීමට මූලිකත්වය මේ කාලේ හිමි වෙලා තියෙනවා. දැන් ඔයගොල්ලෝ දැනටමත් දන්නවා ඇති වර්ණ ධර්ම කියන්නේ එහෙම මොනවාද කියලා. වර්ණ ධර්ම කියලා කිව්වේ අර බ්‍රාහ්මණයෝ විසින් සමාජගත කරලා තිබිච්ච කුල ක්‍රමයනේ. ප්‍රධාන වශයෙන්ම මේ සමාජයේ කොටස් 4කට බෙදලා දක්වලා තිබුණා. බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර කියලා. මෙන්න මේ කොටස් වලට පැවරිච්ච වගකීම් එහෙමත් නැත්නම් ඒගොල්ලන් විසින් ඉටු කරන්න ඕනි කාර්යයන් දක්වලා තිබුණා ස්වධර්ම විදිහට. මෙන්න මේ ආකාරයට ඒගොල්ලන්ගේ විවිධ ඉගැන්වීම් ක්‍රම රටාවන් තිබුණා. ඔන්න ඔය ඉගැන්වීම් සහ ඔන්න ඔය පිළිගැනීම් වලට මූලිකත්වය දෙමින් ඒවාට අවනතව ක්‍රියා කළ යුතු අවධිය හඳුන්වනවා බ්‍රාහ්මණ යුගය කියලා. මේ කාලයේදී පහත්ම කුලයේ විදියට හඳුන්වලා තියෙන ශුද්‍ර කුලය. ශුද්‍ර කුලයේ ඉඳපු අය ඇත්තටම ලොකු අසාධාරණයකට ලක්වෙච්ච සමාජ කණ්ඩායමක් විදියට හඳුන්වන්න පුළුවන්. අපි පාඩම ඉස්සරහට ඉගෙනගෙන යද්දී අපිට ඒ පිළිබඳව
ඔන්න ලොකු දැනීමක් ලබා ගන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට බ්‍රාහ්මණ යුගයේදී ඔන්න දැන් එක දෙවියෙක්ම ලෝකය මැව්වා, ලෝකය සහ සත්වයා මැව්වා කියන පිළිගැනීම නිසාම මේ යුගය හඳුන්වලා තියෙන තවත් නමකින් ඒ තමයි ඒක දේවවාදී යුගය කියලා. ඒකට හේතුව තමයි ලෝකේ මවල තියෙන්නේ එකම දෙවි කෙනෙක් විසින් මේ ලෝකයේ සියලුම කටයුතු මෙහෙවන්නේ එකම දෙවි කෙනෙක් විසින්. ඒ තමයි මහා බ්‍රහ්මයා කියන පිළිගැනීම නිසාම තමයි ඔන්න මේ යුගය ඒක දේවවාදී යුගය කියලා හඳුන්වලා තියෙන්නේ. දැන් ඔන්න ඔයාලට පැහැදිලි වෙනවා ඇති අර වෛදික යුගයේදී බොහෝ දෙවිවරු ඇදහුව නිසා ඒ යුගය හැඳින්වුවා බහුදේවවාදී යුගය කියලා. දැන් බ්‍රාහ්මණ යුගයට එද්දී ඔන්න එක දෙවි කෙනෙක් පිළිබඳව විශ්වාස කරමින් ඒ දෙවියන්ට යාග කරමින් ඒ දෙවියන්ට ගරු කරමින් ජීවත් වෙච්ච නිසා ඔන්න ඒ යුගය හඳුන්වනවා ඒක දේවවාදී යුගය කියලා. හරි. දැන් ඔන්න ඔයාලට පැහැදිලි වෙනවා ඇති අර වෛදික යුගයේදී බොහෝ දෙවිවරු ඇදහුව නිසා ඒ යුගය හැඳින්වුවා බහුදේවවාදී යුගය කියලා. දැන් බ්‍රාහ්මණ යුගයට එද්දී ඔන්න එක දෙවි කෙනෙක් පිළිබඳව විශ්වාස කරමින් ඒ දෙවියන්ට යාග කරමින් ඒ දෙවියන්ට ගරු කරමින් ජීවත් වෙච්ච නිසා ඔන්න ඒ යුගය හඳුන්වනවා ඒක දේවවාදී යුගය කියලා. හරි. දැන් ඔන්න ප්‍රාග් ඓතිහාසික ಭಾರತೀಯ සමාජ ක්‍රමයේ සංස්කෘතික යුග දෙකක් ගැන කතා කරලා ඉවරයි. ඒ තමයි වෛදික යුගය සහ බ්‍රාහ්මණ යුගය කියලා කිව්වේ. ඔන්න දැන් බ්‍රාහ්මණ යුගයෙන් පස්සේ එළඹෙන යුගය තමයි ආරණ්‍යක යුගය කියලා කියන්නේ. ආරණ්‍යක යුගය කියලා කියන්නේ බ්‍රාහ්මණයන්ගේ ඉගැන්වීම් වලින් බලවත් විදිහට පීඩාවට පත් වෙලා කලකිරීමට පත් වෙලා ඉඳපු මිනිස්සු ඔන්න බ්‍රාහ්මණ යුගයෙන් පස්සේ මේ ආරණ්‍යක යුගයට එද්දී නිදහස් අදහස් වලට ගරු කරන ස්වතන්ත්‍රව කටයුතු කිරීමට කැමති පිරිසක් ඔන්න බ්‍රාහ්මණ ඉගැන්වීම් වලට එරෙහිව නැගී සිටින්න පටන් ගත්තා. ඊට පස්සේ මොකද්ද කරේ? බ්‍රාහ්මණ ධර්මයේ අර ආපු ස්වධර්ම, වර්ණ ධර්ම, මොනවාද තව යාගය, ආපත් ධර්ම, නිර්මාණවාදය වගේ අර ස්ත්‍රිය පිළිබඳව තිබ්බ මතේ වගේ මේ හැම දෙයක්ම බැහැර කරලා ඒවා පිළිගන්නේ නැතිව ඒවා පිළිබඳව සැක පහල කරමින් ඒගොල්ලෝ ප්‍රතික්ෂේප කරන්න පටන් ගත්තා. ඒත් එක්කම මේගොල්ලෝ කැමති වුණා නිදහස් මතවලට ගරු කරමින් නිදහසේ ජීවත් වෙන්න බුද්ධියට ඉඩ දෙමින් ඥාන මාර්ගය කියන නවතම පිළිවෙතක් හඳුන්වලා දුන්නා. ඥාන මාර්ගය කියලා නවතම පිළිවෙතක් ඔන්න මේ ආරණ්‍යක යුගයේ ඉඳපු පිරිස් හඳුන්වලා දුන්නා. විශේෂත්වය තමයි මේ යුගයේ මේ ඉඳපු අය ජීවත් වුණේ ආරණ්‍යගතව. මේ ආරණ්‍යගතව ඉඳපු පිරිස විසින් තමයි මේ ඥාන මාර්ගය කියන පිළිවෙත හඳුන්වලා දුන්නේ. මේ ඉගැන්වීම් ක්‍රමය එහෙමත් නැත්නම් මේ ඥාන මාර්ගය කියන මේ ඉගැන්වීමේ ක්‍රමය අවිහිංසාව පදනම් වූවක්. අර බ්‍රාහ්මණ යුගයේ තිබුණු යාගය සත්තුන්ට හිරිහැර කරමින් මිනිසුන්ට හිරිහැර කරමින් පවත්වපු මේ යාගයට එරෙහිව ඔන්න අවිහිංසාව පදනම් කරගත්ත ඥාන මාර්ගය කියන පිළිවෙතක් ආරණ්‍යක යුගයේදී ක්‍රියාත්මක වුණා. ඉතින් මේ කාලේ ඔන්න ආරණ්‍යගතව ඉඳපු පිරිස් ඥාන මාර්ගය අනුගමනය කරමින් හුදකලාව යෝගීන් විදිහට ඔන්න භාවනානුයෝගීව ක්‍රියා කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අර බ්‍රාහ්මණයන්ගේ යාගය දැඩිව විවේචනයට ලක් කිරීමත් මේ කාලේදී සිද්ධ කරලා තියෙනවා. දැන් මේ යුගයේ වෙනකොට ඔන්න මිනිස්සු ආරණ්‍යගතව ධානය වඩමින් හිඳපු නිසා මොකද්ද මේ යුගයේදී උනේ? දැන් නිදහස් මතවලට ගරු කරමින් මිනිස්සු නිදහසේ භාවනානුයෝගීව ඉඳීමත් එක්ක ඔන්න ධාන ලබා ගන්න පවා මේ කාලේ ඉඳපු අය සමත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ යුගයේදී නිදහස් චින්තනයට මුල් තැනක් ලැබිලා තියෙනවා. ඒ නිසාම මේ යුගය විශාල බුද්ධි විප්ලවයකට මඟ පෑදීමක් සිද්ධ වුණා කියලා ඔන්න සඳහන් වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ යුගයේදී ගැඹුරු දාර්ශනික සංකල්ප පිළිබඳව විශේෂ උනන්දුවක් ඔන්න ආරණ්‍යක යුගයේ ඉඳපු පිරිස් විසින් දක්වලා තියෙනවා. ඒ අතර සත්වයා, ලෝකය, කර්මය, පුනර්භවය, ආත්මය වගේ ගැඹුරු සංකල්ප පිළිබඳව ඇගීමට ලක්වෙච්ච යුගයක් තමයි මේ ආරණ්‍යක යුගය කියලා කියන්නේ.
ඔන්න ඒ නිසාම මේ යුගයේදී මේ ආරණ්‍යක යුගයේදී තාපස, ආජීවක, අචේලක, සචේලක, පරිබ්‍රාජික, ජටිල ඒ වගේම තමයි ෂඩ්ශාස්ත්‍රවරුන්ද ඔන්න මේ ආරණ්‍යක යුගයේදී අපිට හම්බ වෙනවා. මේකට හේතුව තමයි අර බ්‍රාහ්මණ යුගයේදී තිබ්බ දැඩි මානසික පීඩනයෙන් නිදහස් වෙච්ච මිනිස්සු ස්වතන්ත්‍රව හැසිරීමත් එක්ක ඥාන මාර්ගය කියන පිළිවෙත අනුගමනය කිරීමත් එක්ක ඔවුන් නිදහසේ මනස ක්‍රියාත්මක වෙමින් ඔවුන්ගේ බුද්ධිය වර්ධනය වෙන්න පටන් ගත්තා. ඒ නිසාම ඔන්න විශාල බුද්ධි විප්ලවයකට මඟ පෑදුණු යුගයක් විදිහට අපිට ආරණ්‍යක යුගය හඳුන්වන්න පුළුවන්. ඔන්න ඊගාවට ආරණ්‍යක යුගයෙන් පස්සේ එළඹෙන යුගය තමයි උපනිෂද් යුගය කියලා කියන්නේ. උපනිෂද් යුගය කියලා කියන්නේ ගුරුවරයා ළඟ ඉඳගෙන ඉගෙන ගත යුතු රහස් කියන එක තමයි මේ උපනිෂද් කියන වචනේ තේරුම. ඒ අනුව බලනකොට මේ උපනිෂද් යුගය කියලා කියන්නේ ගුරුවරයා සමීපයට වෙලා ඉගෙනගත්ත යුගය තමයි අපි හඳුන්වන්නේ උපනිෂද් යුගය කියලා. එතකොට මේ උපනිෂද් යුගයේදී සිද්ධ වෙලා තියෙන්නේ ගුරුවරයා සමීපයේ ඉඳිමින් රහසිගතව පුද්ගලිකව ඉගෙන ගන්න ඕනි දර්ශනයක් තමයි මේ උපනිෂද් යුගයේදී ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ආරණ්‍යක යුගයේ හඳුන්වලා දුන්න අර බ්‍රාහ්මණ විරෝධී වතාවත් ටික, ඒ කියන්නේ අර යාගය ආදී බ්‍රාහ්මණ ඉගැන්වීම්, ස්වධර්ම, ආපද්ධර්ම, වර්ණ ධර්ම ආදී බ්‍රාහ්මණ ඉගැන්වීම් ටික බැහැර කරලා අර ඥාන මාර්ගයේ වගේ බුද්ධි විප්ලවයකට මඟ පාදපු ක්‍රම තව දුරටත් ඔප්නංවමින් ක්‍රියාත්මක වෙච්ච යුගයක් විදිහට අපිට මෙන්න මේ කියන උපනිෂද් යුගය හඳුන්වන්න පුළුවන්. එතකොට මේ යුගයේදීත් අර ආරණ්‍යක යුගයට වඩා වැඩි අයුරින් නිදහස් මතවාද කෙරෙහි දක්වපු උනන්දුව නිසාම ස්වතන්ත්‍රව, ඒ කියන්නේ තම අභිමතය පරිදි ක්‍රියා කිරීමට අනුබලයක් ලැබුණා මෙන්න මේ උපනිෂද් යුගයේ. ඒ ලැබුණ නිදහස නිසාම ඔන්න විවිධ දාර්ශනිකයෝ, විවිධ චින්තකයෝ මෙන්න මේ උපනිෂද් යුගයේදී බිහි වෙන්න පටන් ගත්තා. ඔන්න දැන් ඔයාලට මතක් වෙනවා ඇති ලෝකයේ පහළ වෙච්ච විශිෂ්ටතම ශ්‍රේෂ්ඨතම ආගමික නායකයා වෙන බුදුරජාණන් වහන්සේත් පහළ වෙන්නේ ඔන්න මෙන්න මේ අවධිය වෙනකොට තමයි. උපනිෂද් යුගයේ වෙනකොට ඔන්න අර බ්‍රාහ්මණ බලපෑම් වලින් තොර වෙලා මිනිස්සු ස්වතන්ත්‍රව හිතන්න පටන්ගෙන ආරණ්‍යගතව ගුරුවරයා සමීපයේ ඉඳමින් බුද්ධියට ඉඩ ලබා දෙමින් කටයුතු කිරීම නිසා ඔන්න ධර්ම මාර්ග සොයාගෙන යාමේ ප්‍රතිඵලයක් විදිහට අපට අපේ ලෝකයට ඔන්න ගෞතම බුදුරජාණන් වහන්සේගේ පහළවීමත් සිද්ධ වෙනවා. එතකොට මේ යුගයේදී ඔන්න බ්‍රාහ්මණ සංකල්පය තව දුරටත් විවේචනයට ලක්වීමත් සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට අපිට BC ඉගෙන ගනිද්දී BC වල පළවෙනි පාඩම වෙන ප්‍රාග් බෞද්ධ හා බුද්ධ කාලීන ආගමික සමාජික දේශපාලනික හා ආර්ථික පසුබිම කියන මෙන්න මේ පළවෙනි පාඩම ඉගෙන ගන්න කලින් අපි ඔය කතා කරපු අද මේ කතා කරපු ප්‍රාග් බෞද්ධ ಭಾರತයේ ඓතිහාසික පසුබිම කියන මාතෘකාව පිළිබඳව අපට පොඩි හරි දැනීමක් තියෙන්න ඕන. මොකද බ්‍රාහ්මණයන්ගේ ඉගැන්වීම් ගැන කතා කරන්න කලින් අපි දැනගෙන ඉන්න ඕනි කොහෙන්ද මේ බ්‍රාහ්මණයෝ කියන සමාජ කණ්ඩායම ආවේ. එතකොට ඒ දේවල් පිළිබඳව අපිට ප්‍රශ්නයක් පැන නැගෙනවා. ඒ නිසා අපි දැනගෙන ඉන්න ඕනි මේ බුදුදහම ಭಾರತයේ පහළ වෙන කලින් කොයි වගේ සමාජ වටපිටාවක්ද මේ ಭಾರತය තුල තිබුණේ කියලා. ඔන්න ඉතින් ඒ නිසා මම අද ඔයාලට පළවෙනි පාඩමේ එක කොටසක් විදිහට මුල් කොටසක් විදිහට ප්‍රාග් බෞද්ධ ಭಾರತයේ ඓතිහාසික පසුබිම කියන කොටස තමයි අද කරේ. ඒ යටතේ වෛදික යුගය, බ්‍රාහ්මණ යුගය, ආරණ්‍යක යුගය සහ උපනිෂද් යුගය කියන යුග හතරක් හඳුන ගන්න පුළුවන් කියලා කිව්වා. වෛදික යුගය කියලා කියන්නේ ස්වභාවික වස්තු දේවත්වයේ හිලා සලකපු මිනිස්සු ඉඳපු අවධියක් කියලා කිව්වා. වෛදික යුගය පිළිබඳව ඉගෙන ගන්න පුළුවන් වේද ග්‍රන්ථ 4ක් තියෙනවා කියලා කිව්වා.
ඊට පස්සේ මේ වෛදික යුගයේ බොහෝ දෙවිවරු ඇදහුව නිසා අපි මේ යුගයේ බහුදේවවාදී යුගය කියලා හඳුන්වනවා කියලාත් කිව්වා. ඊට පස්සේ ඔන්න එළඹෙන යුගයේ විදිහට මම බ්‍රාහ්මණ යුගය ගැන කතා කරා. බ්‍රාහ්මණ යුගය කියලා කියන්නේ මහා බ්‍රහ්මයා විසින් මේ ලෝකය සහ සත්වයා නිර්මාණය කරා කියන පිළිගැනීම මත බ්‍රාහ්මණයන් විසින් සමාජයේ මෙහෙයවපු යුගයේ විදිහට අපි බ්‍රාහ්මණ යුගය හැඳින්වුවා. එතකොට මේ යුගයේදී අර වෛදික යුගයේදී තිබුණ බහුදේවවාදී පිළිගැනීම එහෙමත් නැත්නම් බොහෝ දෙවිවරුන් ඇදහිීම ප්‍රතික්ෂේප කරලා එක දෙවියෙක් පිළිබඳ විශ්වාස කරපු යුගයක් නිසා මෙන්න මේ යුගය අපි හැඳින්වුවා ඒකදේවවාදී යුගය කියලා. ඔන්න ඊට පස්සේ බ්‍රාහ්මණ යුගයෙන් පීඩාවට පත් වෙලා ඉඳපු මිනිස්සු ඔන්න ඊගාවට එන්නේ ආරණ්‍යක යුගයට. ආරණ්‍යක යුගය කියලා අපි කිව්වේ අර බ්‍රාහ්මණයන්ගේ ඉගැන්වීම් වලින් පීඩාවට පත් වෙලා සහ කලකිරීමට පත් වෙලා ඉඳපු නිදහස් අදහස් වලට ගරු කරන පිරිස් බ්‍රාහ්මණ ඉගැන්වීම් වලට විරුද්ධ වෙලා ඔන්න ආරණ්‍යගතව ඥාන මාර්ගය කියන පිළිවෙත අනුගමනය කරමින් ඔවුන්ගේ ගමන ආරම්භ කරපු යුගය අපි කියනවා ආරණ්‍යක යුගය කියලා. ඉතින් මේ යුගයේදී අර ස්වතන්ත්‍රව කටයුතු කිරීමත් නිදහස් චින්තනයේ වැඩි දියුණු වීමත් නිසාම නිදහස් චින්තනය නිසාම විශාල බුද්ධි විප්ලවයකට මඟ පෑදිච්ච යුගයක් විදිහට අපි මේ ආරණ්‍යක යුගය හැඳින්වුවා. ඒ යුගයේදී විශේෂයෙන්ම ආජීවක, අචේලක, සචේලක, පරිබ්‍රාජක, ජටිලාදී ආගමික කණ්ඩායම් මෙන්ම ෂඩ් ශාස්ත්‍රවරුනුත් ඔන්න බිහි වුණේ මෙන්න මේ ආරණ්‍යක යුගයේදී. ඊට පස්සේ අපි ආවේ උපනිෂද් යුගයට. උපනිෂද් යුගය කියලා කිව්වේ ගුරුවරයා ළඟ ඉඳගෙන පෞද්ගලිකව ඉගෙන ගන්න ඕනි දර්ශනයක් තිබුණු යුගයක් කියලා කිව්වා. මෙන්න මේ යුගයේදී බ්‍රාහ්මණ විරෝධී ආකල්පය තවදුරටත් වැඩි දියුණු වෙමින් නිදහස් මතවලට ගරු කරමින් ස්වතන්ත්‍රව ක්‍රියා කරමින් තමන් තනිවම විමුක්ති මාර්ගය සොයාගෙන යාමේ නිදහස හම්බ වෙච්ච නිසා ඔන්න විවිධ දාර්ශනිකයන් චින්තකයන් බිහි වෙච්ච යුගයක් විදියට අපිට මෙන්න මේ උපනිෂද් යුගය හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම මේ උපනිෂද් යුගයේ බිහි වෙච්ච ශ්‍රේෂ්ඨතම ආගමික නායකයා වෙන්නේ බුදුරජාණන් වහන්සේ කියලාත් මම ඔයගලන්ට කලින් මතක් කරා. ඔන්න ඉතින් ආපහු සැරයක් මම ප්‍රාග් බෞද්ධ ಭಾರತೀಯ ඓතිහාසික පසුබිම් පිළිබඳව කෙටියෙන් පැහැදිලි කරගෙන ගියා. එහෙනම් ඔයගොල්ලන්ට මේ පාඩමේ මේ කොටස ඇසුරින් පුළුවන් මෙන්න මේ වගේ ප්‍රශ්නයක් හදාගෙන Tamanට තනිවම උත්තර ලියන්න පුළුවන්ද කියලා බලන්න. මම ඔයාලට මෙන්න මේ වගේ ප්‍රශ්නයක් දෙන්නම්. ප්‍රාග් බෞද්ධ ಭಾರತයේ ඓතිහාසික පසුබිම කෙබඳුදැයි පැහැදිලි කරන්න. ප්‍රාග් බෞද්ධ ಭಾರತයේ ඓතිහාසික පසුබිම කෙබඳුදැයි පැහැදිලි කරන්න. ඔන්න ඉතින් ඔයාලා දැන් මේ පාඩම අහගෙන හිටියා නම් ඔය ප්‍රශ්නෙට උත්තර ලියලා බලන්න ඔයාලට උකට උත්තර ලියා ගන්න පුළුවන්ද කියලා. අපි ඉගෙන ගන්න ළමයි විදියට ඇත්තටම කරන්න ඕනි දෙයක් තමයි පාඩමේ කොටසක් හෝ පාඩමක් උගන්වලා ඉවර වෙච්ච ගමන්ම අපි Taman තනිවම ප්‍රශ්න හදාගෙන අපි ඒවට උත්තර ලියා ගන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි මේ ප්‍රශ්න වලට උත්තර ලියද්දී කාලය කළමනාකරණය කර ගැනීමත් ඉතාමත් වැදගත්. ඔයාලා මේ ප්‍රශ්නෙට උත්තර ලියද්දී බලන්න ඔයාට මේකට උත්තරේ ගලප ගන්න කොයිතරම් වෙලාවක් යනවද කියලා. මොකද මුල ඉඳන්ම මේ විදිහට ප්‍රශ්නවලට උත්තර ලියද්දී කාලය කළමනාකරණය කරගත්තොත් ඔන්න විභාගයට ගිහිල්ලා පේපර් එකට වෙලා මදි වුණා කියන්න වෙන්නේ නැහැ. මම ඒ ගැන ඔයාලට කාලය කළමනාකරණය කරගන්න විදිහ ගැන පස්සේ වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් අද මගේ මේ channel එකට ඇවිල්ලා මගේ පාඩම මම කියලා දීපු පාඩමෙන් දැනුමක් ලබා ගත්තා නම් ඉතින් ඔයාලට ඒක ප්‍රයෝජනයක් වෙයි. ඉතින් මේ විදිහට රැඳිලා ඉන්න මගේ සිංහල with මදුෂානී YouTube channel එකත් එක්ක මම ඔයාලට මේ වගේ BC පාඩම් වගේම O level A level සිංහල පාඩමුත් අරගෙන ආපහු වීඩියෝ එකකින් එනකල් රැඳිලා ඉන්න. මතක් කරන්න ඕනි අද පාඩම ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න. channel එකේ link එක share කරලා යාළුවන්ටත් මගේ YouTube channel එකට එකතු වෙලා දැනුම බෙදා ගන්න එන්න කියන්න. ඉතින් එහෙනම් ගිහින් එන්නම් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු. Thank you for watching Sinhala with M Madhushani YouTube channel.